මම අබ්දුල් අසීස් ජාතික එකමුතු ගුරු සංගමය නියෝජ්‍ය ලේකම් පවසන්න ඕන කරුණ වන්නේ මොඩියුල සම්බන්ධයෙන්. ඇත්තටම මේ මොඩියුල කියන්නේ මේ මොඩියුල කියන එක ආරම්භ වුණේ 2017 අවුරුද්දේදී ගුරුවරයාගේ දැනුම අධ්‍යාපනය නවීකරණය කිරීම කියන පදනම මත. ඒ පදනමෙන් නිර්මාණය වෙච්ච මේ මොඩියුලය එදා පටන් අද දක්වා ගුරුවරයා දවසින් දවස අසීරුතාවයට පත්වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධව වෘත්තීය සමිති එකමුතුව මීට කලිනුත් කතා කරලා තියෙනවා. අද පවතින රජයේ නියෝජ්‍ය අමාත්‍ය වෙලා ඉන්නේ වෘත්තීය සමිතියේ නායකයා. එතකොට මේ සම්බන්ධ කතා කරලා තියෙන දෙයක්. ඒ නිසා අපි පැහැදිලිව ඉල්ලීමක් කරනවා මේ මොඩියුලය කියන නිසා මොඩියුල සම්බන්ධතාවය නිසා ගුරුවරයා පත්වලා තියෙන අසිරුතාවයට පැහැදිලි පිළිතුරක් ඉතා ඉක්මන ලබා දෙන්න ඕනේ කියන එක. මේ මොඩියුල නිසා සිද්ධ වෙන්නේ මොනවාද? ඒ කියන්නේ මොඩියුලය හඳුනා දීමෙන් පස්සේ මුලින්ම කොරෝනා තත්ත්වයක් ඇති වුණා. ඒ කොරෝනා තත්ත්වය නිසා ෆිසිකල් මට්ටමේ කරන මොඩියුලය නැති වුණා. ඊට පස්සේ ඔන්ලයින් වලින් පටන් ගත්තා. එදත් වෙලා තිබුච්ච තත්ත්වයමයි අදත් තියෙන්නේ. වෙනසක් උනේ නැහැ. වෘත්තීය සමිති නායකයා අද නියෝජ්‍ය අමාත්‍යවරයා වෙලා ඉඳෙද්දිත් අද වෙනකොටත් ඇවිල්ලා මේකට නිසි පිළියමක් යෙදিলা නැහැ. මේ මොඩියුලය පරක්කු වීම නිසා මොඩියුලේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ගුරුවරයා දිගින් දිගටම ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ අද වෙනකොට ගුරුවරයාගේ වැටුප් වර්ධකය හදන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ගුරුවරයාගේ වෘත්තීයමය ශ්‍රේණිගත කිරීම කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ගුරුවරයා උසස් වීම වලට ගෙනියන්න බැරි වෙලා තියෙනවා. નિયમિત වේලාවට කලට වේලාවට මොඩියුල නැති නිසා. මේ මොඩියුලය ඒ විතරක් නෙමෙයි. ගුරුවරයාගේ සේවය සම්බන්ධයෙන් ස්ථීර සේවය සම්බන්ධයෙන් පත්වීම ලබා දෙන්න බැරි තත්ත්වයක් පත්වීම ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හේතුව මේ ගුරුවරයා මේවට වගකිය යුතු නැහැ. හැබැයි ගුරුවරයා වන්දි ගෙවනවා. මේකට අදාළ මේ ශාස්ත්‍රයට අදාළ මේ මොඩියුලය කරන ආයතන වලින් කරන මේ පරක්කුව නිසා නිසි පරිදි වෙලාවට කලවට වෙලාවට කරන්නේ නැති නිසා මේකට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාගේ වෘත්තීය මට්ටමින් තියෙන ප්‍රශ්න වලට. ඒ නිසා ගුරුවරයාට පඩි හැදෙන්නේ නැහැ. වැටුප් වර්ධක හැදෙන්නේ නැහැ. ශ්‍රේණිගත වීමක් වෙන්නේ නැහැ. ඒ අනිත් පැත්තේ ගත්තා නම් වෙලා ගුරුවරයාගේ පත්වීම ස්ථිර කරන්න බැරි වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වෙට ඒ විතරක් නෙමෙයි මේ මොඩියුලය මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ කියන එක එදා ඉඳලා වෘත්තීය සමිති එකමුතුව විසින් හඬදීමක් කරා. අද මේ රජයේ පත් කරගෙන තින්නේ ඒ වෘත්තීය නායකයෝ ඔක්කොම එකතු වෙලා ගුරුවරුන් ඒකරාශී කරගෙන කරපු බලපෑම නිසා ගුරුවරයා තමයි වැඩිම බලපෑමක් කරේ මේ රජයේ පත් වෙන්න. එතකොට ගුරුවරයාට මේ තියෙන අසාධාරණ දේවල් ඉදිරියේ අද වෘත්තීය සමිති නායකයෝ නිහඬ වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ මොඩියුලයේ තියෙන ක්‍රියාදාමය ක්‍රමවේදය වෙනස් කරන්න ඕනේ කියන එක. ගුරුවරයාට අසීරු තත්ත්වයට පත් කරනවා. සාමාන්‍යයෙන් සතියකට සාමාන්‍යයෙන් මොඩියුල ඔන්ලයින් ක්‍රමයෙන් හඳුනා දීමක් කරලා ගුරුවරයාට සහනයක් වෙනවා කියලා අපි හිතනකොට ඔන්ලයින් ක්‍රමයේ පවා අක්‍රමවත් විදිහට කරපු නිසා ගුරුවරයා පැහැදිලිවම පීඩනයටපත් වුණා. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයේ හඳුනා දෙනකොට ඔන්ලයින් ක්‍රමයේ තුලින් පවා ගුරුවරයාව අසීරුතාවයට පත්වන ක්‍රමවේදය තමයි හඳුනා දුන්නේ. ඒ කියන්නේ සතියකට පැය 5ක් සතියකට දවස් 5ක් විතර මේ මොඩියුලේ කරන්න සිද්ධ වුණා ගුරුවරයාට. ඒ විතරක් නෙමෙයි ඔන්ලයින් වලට රාත්‍රියේ පැය 3මාරක් විතර මේ මොඩියුලේ කරන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි මේ මොඩියුලේ සඳහා පරීක්ෂණයක් පවත්වන දිනේ නියම කරලා උදේ නියම කරපු දිනේ නෙමෙයි හවස ඒගොල්ලන් වෙනස් කරා. හවස නියම කරපු දිනේ ඊළඟ දවසේ වෙනස් කරා. ඒ කියන්නේ නිසි ක්‍රමවත් භාවයක් නැති වුණා. ඒ නිසා මේ වගේ දේවල් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණේ මේ රජයෙන් සහනයක් ලැබෙයි කියලා. අද වෙනකොටත් මේ සම්බන්ධ කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ නිසා අපි ජාතික
එකමුතු ගුරු සංගමය වශයෙන් පැහැදිලි ප්‍රකාශ කරනවා මේ සම්බන්ධව පැහැදිලි තීරණ ගන්න. මේ ගුරුවරයා දිගින් දිගටම වෘත්තීයමය අයිතිය ලබා දෙන්න. මේ ගුරුවරයා නවීකරණය කරන්න ඕන, දැනුමෙන් පෝෂණය කරන්න ඕන කියන හඳුනා දීපු මේ ක්‍රමවේද තුල ගුරුවරයා අද අසීරුතාවයට පත් වෙලා තියෙනවා. ගුරුවරයා විශේෂයෙන් පීඩාවට විඳිනවා. ගුරුවරයාගේ පත්වීම් හදාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගුරුවරයාගේ ශ්‍රේණිය ඉහළට දාගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය ගුරුවරයාගේ වැරද්ද නිසා නෙමෙයි. ගුරුවරයා මොඩියුල ප්‍රතික්ෂේප කරපු නිසා නෙමෙයි. ගුරුවරයා සැදී පැහැදී හිටියා මේව කරන්න. නමුත් මේවා කරන ආයතන වලින් කරන්නා වූ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා ගුරුවරයා මේකට වන්දි ගෙවනවා. ඒ නිසා මේක දිගින් දිගට කරන්න බෑ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් කතා කරපු වෘත්තීය සමිති නායකයෝ තමයි අද නියෝජ්‍ය ඇමති වෙලා ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ ගැන ඉතා ඉක්මනින් පියවර ගන්න කියා අපි පැහැදිලිව කියා සිටිනවා ගුරු සංගමයක් වශයෙන්.